ජේසු පිහිටයි. හිත තුල සටනක් යනවා. මොකටද? පල්ලි ගියාම, පන්සල් ගියාම, කෝවිලට ගියාම ඇත්තටම අපි ආගම් අදහන අය හැටියට අපි ගිහිල්ලා අයියෝ පල්ලි ගානේ ගිහිල්ලා මම පව්කාරයි අනේ මට සමා වෙන්න මම ඊට පස්සේ මේ පාපේ කරන්නෑමයි කියලා සමහරලාට මේ පල්ලියට ගිහිල්ලත් දිව්‍ය පූජා යාගය තුලත් පොරොන්දු වෙලා එනවා. හැබැයි ආපු දාටත් එහෙම කියලා කන්නලව් කරලා ආපු දාට අනිත් අතටත් ඒ පාපයම එකම පාපයම සිදු වෙනවා. ඇයි ඒ? පවුලුතුමා මතක් කරනවා හිත තුල සටනක්. ගොඩාක් අය කැමති පාපයෙන් නිදහස් වෙන්න. කැමති හොර රහසේ අඬන වෙලාවල් කොපමණ ඇද්ද? අනේ මම පාපිෂ්ටයි මම පව්කාරයි කියලා පපුවට ගහගත්තේ නැතත් මනස්සාපනය වෙන අවස්ථාවල් කොච්චර ඇද්ද? පියතුමෙක්ව හම්බ වෙන්න ගිහිල්ලා කොමිසම් කරපු වාර කොච්චරක් ඇතිද? තියෙනවා. ඒත් බැරි බවක් පවුලුතුමා සුතෝ බයිබලේ රෝමපරුන්ගේ ලිපියේ 7 වෙනි පරිච්ඡේදයේ ඒ ගැන දිගටම සඳහන් කරලා තියෙනවා. ඒකට මම එක වචනයක් ඔබත් එක්ක බෙදා ගන්නම්. 19 වෙනි වගන්තිය. රෝමපරුන්ගේ ලිපියේ 7 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තිය. මා කැමති වන යහපත නොකර මා අකමැති වන අයහපතම මම කරමි. මම කැමති යහපත කරන්න. යහපත් වෙලා ජීවත් වෙන්න මං කැමති. හැබැයි අයහපතමයි මගේ අතින් සිද්ධ වෙන්නේ. ඉතින් මා කරන්නේ මා අකමැති වෙන දේ නම් එය කරන්නේ මානව මා තුල ඇති පාපයය. 20 වෙනි පදයක් මම ගත්තා. මං අකමැති. හැබැයි අකමැති වුණාට පාපේ කරන්න අකමැති. හැබැයි හොඳ කරන්න කැමති වුණත්, හොඳින් ඉන්න කැමති වුණත් මගේ ඇතුළ වෙනමම මෙහෙයවීමක් යනවා පාපය සිදු කරන්න. මං හිතනවා ඕනෑම පාපයකට අහු වෙච්ච කෙනෙක් මේ පවුලුතුමා කියන සත්‍යතාවය පිළිගනීවි. අපි කියනවා අපි පරම්පරාවෙන්ම පාපය අරගෙන ඇවිත් තියෙනවා. ජම්ම පාපය කියලා අපි කියනවා ආදම්මේ වගේ පාපයට. ඒ වගේම අපි කියනවා පරම්පරාවෙන් එන පාපෙකුත් තියෙනවා. ඒ පාපය අපේ ශරීරයේ ඇතුළාන්තේ නම්. එතනින් නිදහස් වෙන්න ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැතුව බෑ. ඒ තමයි සත්‍යතාවය. ක්‍රිස්තුන් වහන්සේ නැතුව බෑ. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව බෑ. ඒ නිසා පවුලුතුමා කියනවා 26 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේට ස්තුති වේවා අඳුනගෙන. පවුලුතුමා අඳුනගෙන කොහොමද ගැලවෙන්නේ කියලා. ගැලුනේ කොහොමද කියලා අපිට කියනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් මා මුදන්නේ දෙවියන් වහන්සේය. ක්‍රිස්තුන් වහන්සේ මගින් මා මුදන්නේ දෙවියන් වහන්සේය. යැපෙනවා නම් උන්වහන්සේගෙන් ඉල්ලනවා නම් හැම මොහොතකම යැපෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙනවා නම් පාපයට යනකොටම තේරෙනවා. උන්වහන්සේ කියනවා හැරෙන්න, නවතින්න, යන්න එපා. ඔය හඬට සවන් දෙනවා නම් අපි හැමෝම අර දුබල පාපයෙන් අපට නිදහස් වෙන්නට
පුළුවනි. ඒක කරන්නේ ඔබවත් මමවත් නෙවෙයි. ඒක කරන්නේ දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් මා මුදන්නේ දෙවියන් වහන්සේය. ප්‍රශංසා වේවා. දේව වාක්‍ය එසේය. ආමේන්. ජේසුස් පීටයි.